මේ මොන දේ කරන්නත් කාලා ඉන්නෝනේ මේ කොම කොටුව තමයි ඩුබායි කරාම කියන්නේ. ආතල්ලයක් ගත්තා. අපි උකින් ආතල්ලයක් නාවා. අපි දන්න මිනිස්සෙක්ගේ රෙස්ටෝරන්ට් එකකට. අපි කීර්තිගේ රෙස්ටෝරන්ට් එකට ආවා. මේක තමයි ඩුබායි වල තියෙන ඩේ ටු ඩේ වල ලොකුම ඩේ ටු ඩේ එක. ඒක 11යි මේ බෑග් එක. සොක්ස් වලට මෙච්චර තනක් දීපු මෝල් එකක් මේ. හරි හොඳයි. දැන් ඒක ඇපාර්ට්මන්ට් එකේ දොරට ගහමු. හරි? ඒක ලොක්කෙන් කුරුලේ දැම්මරලා එනවා. දැම්මරලා එනවා. ඒ බෑග් ටික මේක. දුබා මේක ඉලෙක්ට්‍රොනික්ස්. එතන මේ වාහන වලට ඕන පොලිෂ් නම් මනම් තියෙන්නේ. කීයද පොඩි ගාණක් වෙන්නේ. ආයේ මේ කැඩුයි කියන්නේ දැන් මම කොහොමද මේක අතනින් කියන්න බෑ. දැන් යන්න දිනවා කොහෙද? MMI. ඊළඟ යන්න තියෙන ධර්මම දැන්. ඉතින් මාස ගානකට පස්සේ අද අලුත් වීඩියෝ එකක් අරන් මාසෙක අවුරුද්දකට විතර පස්සේ ජීවන අය. මම වීඩියෝ එකක් දැම්මේ නැහැ channel එකට. මම හිතන්නේ අවුරුද්දක් විතර. දැන් ඩුබායි වල දැන් අවුරුද්දක් වෙන්න එනවා. ඉතින් අද ජීවන අය නඩේ කුරා වෙලා අද අපි යනවා කොහෙද? අපි ජීවන අය වෙතන ඉන්නවා මේ අද අපි කොහෙද යන්නේ? අපි යනවා දැන් කරාම. පොඩි පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් ලංකාවේ ඩුබායි වල ඉන්න කෙනෙක් නම් ඕගොල්ලෝ ඔක්කොම හොයනවා ඇති. ඉතින් ලංකාවට යන කාලේට අඩුවට බඩු ටිකක් ගන්න. ඉතින් දැන් මොකද සල්ලි ඉතුරු කරගන්න කියන්නේ අපි හැමෝගෙම මේන්ම ටාගට් එක මෙහි ඇවිල්ලා ඉතින්. ඉතින් අඩුවට කියන්නේ අර අපි අර කියනවා වගේ අපේ කතාවට 2.50 දේවල් නෙවෙයි. ටිකක් ක්වොලිටි තියෙන ටිකක් අර මිඩ් රේන්ජ් වල තියෙන ගණන් තියෙන බඩු ටිකක් බලලා ගන්න යන්න ඕනේ. ඉතින් ජීවනය පෙන්නේ අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි අද යන්නේ කරාම ඒරියා එකට. කරාම ඒරියකට ගිහිල්ලා ඒකට මේකට හැමදාටම ගිහිල්ලා පොඩ්ඩක් කාලා බීලා මේ පොඩි රස්තියාදුවක් ගාලා දෙන්න යන්නේ. ඉතින් සෙට් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක channel එක subscribe කරලා සෙට් වෙලා ඉන්න. තව වීඩියෝ ටිකක් බලමු. ඉස්සලාම ඉතින් ආවා කරාම වල තියෙන ඩේ ටු ඩේ එකට ආවේ වෙන දෙයක් නිසා නෙවෙයි. මේක තමයි ඩුබායි වල තියෙන ඩේ ටු ඩේ වල ලොකුම ඩේ ටු ඩේ එක. අද පෙන්නන්නම් ඒකේ මොනවද තියෙනවා. මේක පොඩ්ඩක් පොඩි ටුවර් එකක් දාන්නේ. බජට් බඩු ගන්න කැමති අයට ඩුබායි වල ඉන්නවාට ඉතින් ඇවිල්ලා බලන්න පොඩි අයිඩියා එකක් ගන්න. ඔය වීඩියෝ එක වලට උමනාවක් වෙයි කියලා හිතනවා. සෙට් වෙලා ඉන්න ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. මොකද මේ ඩේ ටු ඩේ එකේ පොඩිම චීප්ම දේ ඉඳලා එක්ස්පෙන්සිව්ම දේ වෙනකම්ම තියෙනවා. දැන් මේකේ දැන් පාකින් ෆ්‍රී. දැන් ඒ එක්ස්ප්ලනේෂන් එක අපේ ජීවනයේ දෙමු. මේකේ තියෙනවා 3 cost තියෙනවා. පාකින් ෆ්‍රී. එනි ටයිම් ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් මේකේ. අනිවාර්යෙන් බඩු අරගෙන ඒක රිසිප්ට් එක පෙන්නන්න ඕනේ. කාර් එක එක්සිට් කරනකොට. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඒ කියන්නේ දැන් බඩුවක් අපි ගන්න දු කාර් එක දාලා එළියට යන්න බෑද? ඒගොල්ලන්ගේ කියන්නේ අපි මැක්සිමම් 5 hours දෙනවා. ඊට වඩා හිටියොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ රිසිප්ට් එක බලනවා. නෑ සිරාවට අන්න ඒකත් හොඳ ඉන්ෆර්මේෂන් නෑම. එහෙනම් ඒකත් මතක තියාගන්න. වාහන එනවා නම් ඔන්න ඔය වගේ පොඩි නීති පද්ධතියකුත් තියෙනවා මේකේ. මේ මොන දේ කරන්නත් කාලා ඉන්න ඕනේ මේ. ඉස්සෙල්ලාම බඩට බත් ටික දාගෙන ඉන්න ඕනේ. එහෙම කතාවක් තියෙනවා නේ. අර හිස් බඩ කිසි දෙයක් කරන්න ඕන නෑ. ඉතින් යන් කොහෙර කියලා කණ්ඩ දනක්. ඔයා දන්නවද කණ්ඩ දනක්? ඉතින් මෙයා දන්නවා. මෙයා මේ පැත්තේ රවුම ගහපු කොල්ලෙක්. වසර කීයක පළපුරුද්දද වාගේ? අවුරුදු 20ක පළපුරුද්ද? 5 years.
මේ දැන් ලංකාවේ කපල්ලයක් ගියා මේ කෙල්ල බහිනවා කොල්ලට මේ තමුන් සල්ලි දෙනවද මේ මට ගන්න කියලා. මේ ප්ලීස් ඕගොල්ලෝ මේ නේ පොඩක් පිළිවෙලකට හැසිරෙන්න. මොකද මේකේ හැම රටකම මිනිස්සු ඉන්නවනේ. ඕගොල්ලෝ ඒගොල්ලෝ හිතන්නේ නැතුව ඇති අපි ලංකාවේ කියලා. ඒගොල්ලන්ගේ පෞල් ප්‍රශ්නේ පාරේ පොඩ්ඩක් මේ විසඳ ගන්න ගමන් නේ. සැපේ ජීවිතේ ගෙවනවා. මේ මොනවාද ඒත් අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ගේ කතා කරන විදිය පොඩ පාලනය කරන පොඩි ඇඩ්වයිස් එකක් නේ. ලයිෆ් ඇඩ්වයිස් එකක්. මේ කරාවල නැති දෙයක් නැහැ නේ. මේක හැමදේම තියෙනවා. කාර් සර්විස්. ඊට පස්සේ ආද ක්ලෝත් ඕන දෙයක් මේකේ තියෙනවා. මේ සපත් දෙකක් හදා ගන්නවා නම් කොළඹ කොටුව තමයි. ආඳු කොළඹ කොටුව තමයි ඩුබායි කරාම කියන්නේ. මේක ඇතුලේ මේ අර ඔක්කොම මේ ගෝල්ඩ් නෙවෙයි ප්ලේටඩ් නේ. ගෝල්ඩ් නේ ගෝල්ඩ් ප්ලේටඩ්. Oh my god. That's it. මාර item තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. Sorry guys. නැවතිලා පෙන්න ඉන්න. Hi sir. Hello. Mobile coverage charges here for standby class. Yes. ආයිති මොකද්ද වාගේ මේ අපේ නුවර ටොරින්ටන් එක තමයි. ඒකේ මේකේ තියෙනවා මේ පෙන්නන්න බෑ නිකන් මිනිස්සු නේ ඔක්කොම හැංගට එන්න වගේ try කරන එක කඩේක නවතුනොත් විනාඩි 10කටවත් එන්න විදියට. And this one is 300, but the GB different. This one more 20 GB. නයි අපේ ආතල්ලයක් දෙනවා දැන් ෂොප් එකේ කුල්ලට උඩ එපා කරවලා තියෙන්නේ මේ දෙන්න බැරි ගානක ඉල්ලනවා ඉවරයක් Million නෑ. මේ ෆෝන් කඩේ කාට ආතල්ලයක් ගත්තා. අපි උකින් ආතල්ලයක් ගත්තා. නෑ මිනිහා ප්ලීස් බ්‍රෝ කියලා අම්මෝ අතින් අල්ලගෙන ප්ලීස්. ඉතින් දැන් ෆෝන් වලට පොඩ්ඩක් මේ මොනවද කියන්නේ අපි ෆයිට් කරලා මේ අපි ඉස්ලාම කමු කියන කතාවනේ කන්න හම්බුන්නේ නැහැ. මෙයා රටවල් ගාන යන්න පටන් ගත්තා. මේ දැන් ආවා අපි දන්න මිනිස්සෙක්ගේ රෙස්ටෝරන්ට් එකකට. අපි කීර්තිගේ රෙස්ටෝරන්ට් එකට ආවා. කෙසල් කොලේද තියෙන්නේ? කෙසල් කොලේ තියෙන්නේ. කෙසල් කොලේම ඕනි කියලා කියන්න තමයි තියෙන්නේ. නැත්තම් කන්නයි කියන්න තමයි තියෙන්නේ ඈ. කෑම එකක් නම් ආවා. මේ අවුලක් නැහැ හැබැයි නේ. සෙට් එකක්. ඉන්දියන් මොකද්ද මේක නම තිබ්බේ අමතකයි නේ. ඔන්න ඉතින් දවල්ට බඩපිරෙන්න කෑවා. ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් මේ හොඳයි කෑම එක. Monthly collection section staff, counter 31 please. දැන් බස්සා ඩේ ටු ඩේ ගස්සට නේ. ඩේ ටු ඩේ එක ඉස්සලා අපි බලනවා මොනවාද ගන්න තියෙන්නේ කියලා වෙන්න. චොකලට් ගන්න කට්ටියට චොකලට් තියෙනවා. ඩිරම් 11යි මේ බෑග් එක. මේ බෑග් එක ඩිරම් 11යි. මේක බෙස්ට් ඩීල්ස් ඩිරම් 29යි 20යි sorry 20යි මික්ස් චොකලට් මේ බ්‍රෑන්ඩ් හොඳ අපි ආස ජාති චොකලට් තියෙනවා කෑලි 20ක් තියෙනවා පොඩි ඒවා. ඔය දිනා මෙතනත් 20යි චොකලට් නම් බානක තියෙනවා මේ Galaxy 11.99 මේකත් 11යි Maltese Household section staff, counter 32 please. අර ගෙවල් වලට එහෙම දෙන්න ඉතින් අපේ කට්ටිය ඉතින් චොකලට් බෙදන මිනිස්සු ඉන්නවනේ. ඒකට ඉතින් මේ වගේ ඒවා ගන්න එක හොඳයි. ඉතින් මේ කොකනට් ඔක්කොම 11යි 99යි. මාෂ්මිලෝස් ඕට්ස් අනම්මනන් චාටි. දැන් එතකොට මේ ෆ්ලෝ එකේ තියෙන්නේ ඇඳුම් බෑග් Counter 90 please. Household section counter තියෙනවා 90. බෑග්ස් මේකේ තියෙනවා ස්කෝලේ ළමයිගේ බෑග්. දැන් as an example, okay, price of this handbag is 20 dirhams. Okay, it's a cheap price. Okay, but the durability, okay, that's the most important thing. Not about the price.
ඉතින් ඩේ ටු ඩේ එකෙන් බඩුවක් ගන්නකොට ගාන විතරක් බලලා සර්ප්‍රයිස් වෙලා ගන්න එපානේ. අනිවාර්යයෙන්. ගාන විතරක් බලලා සර්ප්‍රයිස් වෙලා ගන්න එපා. මේ පොඩ්ඩක් නිකන් පෙන්නන්න. මේ කොල්ඩිය ගැන පොඩ්ඩක් හිතලා බලලා ගන්න. ඩේ ටු ඩේ සවාරිය යන්න තමයි මිස්ටර් ජීවල්. මම බලලා කතා කරන්න බෑ මේ පට්ට ලයිට් එකක් වගේ නේ. මේක බලන්න සොක්ස් මේකේ තියෙන්නේ. අන්න අතන ඉඳලා සොක්ස් වලට විතරක් ඈ. මේ ජීවන ඔක්කොම සොක්ස්. ෆීමේල් ඇන්ඩ් මේල්. සොක්ස් ඈ. මේස් වලට විතරක් මේ කවුන්ටර් දිගේ ආන් අර මුල්ලේ අර අතන අර අක්කා කෙනෙක්ද කොහෙද ඉඳගෙන එයාට එහා පැත්තට යනකම්ම මෙතනට ඉතර යනකම්ම සොක්ස්. අර මේස් වලට මෙච්චර තැනක් දීපු shopping mall එකක් මේක. और ඕනේ තරම් මේස් ගන්න පුළුවන් ඕනේ જાතිය මේස් ගන්න. සුදු පාට කළු පාට පාට මේස් socks. It's all about socks. I never saw this much of a long place that only built for socks. Amazing. ස්මෝල් එකක් කරන්න. ජීවන අය බෙට් එකක් දානවා. මොකද දාන බෙට් එක කියන්න බලන්න. මේක තමයි ස්මෝල් නෑ එක්ස්ට්‍රා ස්මෝල් නෑ. හරි එලගින්. මේක තමයි මැච් එක. ලාර්ජ් එකයි 3XL XL විතරයි මේකේ තියෙන්නේ. හරි දැන් මෙයා කියන විදිහට මෙතන ස්මෝල් මට හරියන මොකක්ද කියන අන්ඩර්වෙයර් එක. හොයාගන්න නැහැ කියලා කියනවා. ඔයා නෑමනේ කියන්නේ? මේක සයිස් කොහෙද දාලා තියෙන්නේ? එකක් නිකන් ඔයාලා පෙන්නන්නේ. 3XL 3XL 4XL XL සිරාවට නැතුව තියෙනවා. මේක XL 5 minutes later. එලගින් ඒ කියන්නේ ඔයා ඔට්ටුව දිනු ඈ. අතරට බලාගන්න. අද රැට පාටිය මය ගානේ කියන්නේ. ෆෝර්ත් එකේ තියෙන්නේ කිඩ්ස් අයිටම්. ඔව්. මේකේ ලේඩීස් අයිටම්. මේදී ෆෝර්ත් එකේ බලමු ඉතුරු ටික. දැන් තර්ඩ් අලුත්ම සීන් එක. අයියෝ තනි සීන් එක ඒක නම් ගයිස් ඒක උඩට එන්න දින්නේ අපි මේක කියවගෙන ෆ්ලෝස් වල මොනවද තියෙන කියලා කියවගෙන පල්ලට එන්න හදුවා. අඩිය තිබ්බ විතරයි මේ පොර පස්සට විසික් වුණා. මේකේ මේ තියෙන හතරවෙනි ෆ්ලෝර් එක kids. Third floor ladies garments and stocks. Second floor toys, stationery, jewelries, hair. First floor cosmetics, household. Food section. ඒ මේකේ තියෙන ස්ටේෂනරිස් කප්පයක් තියෙනද ඔයා අර දින්න එකට වාට දෙන්න කප්පයක්. හරිද? ඕකේ දැන් ජීවන අයියා දැන් මෙතන මේ හැමදේම හරියට කරපු නිසා මම දැන් ජීවන අයියට දෙනවා කුසලාන. ඔයා මේ ඉන්න. ඔයා මාව අද මෙතන ඇවිල්ලා ජීවන හැමදේම තියෙනවා මේකේ ස්පෝර්ට්ස් නේ මේ ෆ්ලෝ එකේ ස්පෝර්ට්ස් බඩු ටිකක් තියෙනවා. මේ ජිම් වලට යන්න ඕනේ ගන්න බඩු පොඩි weights හෝම් ජිම් එකක් තියෙන කට්ටිය හොඳයි. ඉතින් මේ හුලං ගන්න එයා පම්ප්ස් තියෙනවා. මේක සයික්ලින් වලට හෙල්මට්ස් බයට එන්න දින්දී එක්කෝ. සිරාවට මේක අරන් ගිහිල්ලා අපේ මේක ඇපාර්ට්මන්ට් එකේ දොරට ගහමු. හරි? මේක ගහමු. දැන් මේ මම කල්පනා කරේ අපේ ඇපාර්ට්මන්ට් එකේ දොරට මෙන්න මේක ගහන්න. no entry. හරිද? ඒ මේක ගහමු ජීවන අයියා. මම නම් කියන්නේ මේක මරු අපේ දොරට. අපි දෙන්නට ඔකට වෝනින් ලෙටර් එකක් කිව්වේ. අපිට HR එකට යන්න වෙයිද කොහොමද උදේ? We accept. Subscribe my channel. I accept all Visa and Mastercard. මේක හොඳයි. මේදී මේ මාස්කින් ටේප් එක තමයි හරියන්නේ. නේ? මේක තමයි හරියන්නේ. ක්‍රීම් වර්ග කොහොම මේ මහන්. ඔව් ඕක තමයි හොඳ. ඕකේ ලීක් එක නෑ. අනික මේ ගම් එක හිටින්නේ නෑ. නැතුව ඇති කියලා හිතනවා. මේක ස්ටේෂනරි දින්නේ. හැමදේම තියෙනවා. මේ ඉස්කෝලේ යන ළමයි එමින් ඉන්න අයට ගෙදර අරන් යන්න ඕන නෑ අයියා. ඈ? ඉස්කෝලේ යන ළමයි එමින් ඉන්න අයට මම ආස කළු පාටට හලෝ. අම්මා මේක පහර මේක ලස්සනයි. මේනේ අමුතු අර බෝහෝ ටයිප් ඇතින්. නිකන් කුරුලේ දැම්මරලා එල්ලලා. දැම්මරලා එල්ලන.
බෑග් ටික මේක DJ light. දුබායි. මේක ඉලෙක්ට්‍රොනික්ස්. එක එක જાති ඉලෙක්ට්‍රොනික් මෙතන තියෙන. और लाइट है हम्बुरा ने ओ या फ्रेशनेस कार වලට ගහන්නේ වනේ එතන තියෙන මේ වාහන වලට ඕන පොලිෂා නම් මනම් තියෙන ඒවත් මේකේ තියෙනවා ලයිට්ස් ඔබ බෑග් දෙයක් ගත්තා ලංකාවේ ඉන්නේ someone in Dubai මම මේකට ආසයි මම ගත්තා සිරාවට someone in Dubai loves me ඒ සියලා ජීව තුන් අතර නෑනේ නැත්තම් මේක අරගෙන ඉන්න අපි 100 Hair accessory stop to counter 27, please. මෙතන මේ මාර අයිටම් නේ අයියා තියෙන්නේ මේ සේෆ්ටි කැප් ආවා දිනවා ඩුබායි ලාංඡනය ගහපු මේ සවලක් made in China ගන්න බන්න පොඩ්ඩ එළියට කෙනෙක් ආයේ දකුණේ කොල්ලෝ ෂවර් එක seriously මේක මාර quality මේ තියෙන සමානව තියෙනවා මේ ඈ මේක තියෙන මේ washroom item window shower තියෙනවා සාමාන්‍ය ලංකාවේ price එක පොඩ්ඩක් high ඒ quality එකමයි මේ තියෙනවා දිරාම් 11යි මේක දිරාම් 11ක් කියන්නේ රුපියල් වලින් හරියට බැලුවොත් නා ඔබලා අරලා පෙන්නන්න දිරාම් 10ක් දිරාම් 10 11යි ඔව් ඉතින් දිරාම් 11ක රුපියල් 800ක් තියෙනවා හම්මේ ඒවා කීයද පොඩි ගාණක් වෙන්නේ වැඩි ගාණක් නෑ ආයේ ඕනේ මේ තියෙන දිරාම් 10යි ඒ මේකේ තියෙනවා අයියා මේ දැන් මේ රෙකෝඩ් කරලා අතර ඉදනවනේ ඈ අපුරු බෝල මේ ඩිටර්ජන්ට් පවුඩර්ස් අම්මෝ කම්ෆර්ට් අනම්මන ඈ ෆැබ්‍රික් සොෆ්ට්නර් අපි ගත්ත ගාබේජ් බෑග් වල මේකයි ඉතින් මේ ඩිස්පෝසබල් ස්පූන්ස් ප්ලේට්ස් එකේ ගයිස් තුනම එකට තියෙන්නේ හරිද තුනම එකට තියෙන්නේ ස්පෙෂල් ඔෆර් කියලා දාලා මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න අය දන්නවා එයා ප්‍රශ්න එක මේ ආමනාද කරේ කැඩුවා දැන් ආයේ මේ කැඩුයි කියන්නේ දැන් මම කොහොමද මේක අතනින් තියන්න බෑ වෙන කාටවත් විකුණන්න බෑ අය මේක ඔයාටම මේ කඩන්න මොනේ ඒකුවා බලන්න මොනේ ඒකුවා මම කිව්වා එකක් නැතිඳ සුවඳ බලන්න දෝ ගන්න බෑ කියලා මම ගත්ත එකම කඩලා දැම්මා ඒ ඉතින් තියලා යන්න බෑනේ මේක ගන්න ඕන අනිවාර්යයෙන් මෙතන මේ කිරි පිටි හරිද මේ සෙක්ෂන් එක සීනි කිරි පිටි මයිලෝ ටී කොෆි ඔක්කොම තියෙනවා මේ ඉතින් ඩේ ටු ඩේ සවාරි කර පැය කීයක් ගියද ගෑනු හොඳයිද අපි හොඳයි shopping කරන්න යනකොට හරිදී අද කරාම වලින් ගන්න තිබ්බ බඩු ටික ගත්තා. දැන් යන්න දිනව කොහෙද? MMI. යන්න තියෙන දරුණුම තැනට. දරුණුම තැනට දැන් යන්නේ. මේක සාමාන්‍ය ටිකක් දරුණුයි. වයස අවුරුදු 21කට වැඩි වෙන්න ඕනේ එතනට යන්න. අපි කියනවාද නැත්නම් ගිහිල්ලා බලන්න. හැබැයි මේමයි ඒක දරුණුම තැනේ මේ වීඩියෝ කරන්න බෑ. මේ ඩුබායි නම් ඔක්කොම දන්නවා MMI කියන්නේ මොකක්ද කියලා. මේ ලංකාවේ ඉන්න කට්ටියට පොඩ්ඩක් පෙන්නන්න මොකද්ද මේ MMI කියන්නේ කියලා. තව දෙයක් දැන් අපි දැන් මේ අර මේකේ ඩේ ටු ඩේ එකේ බලපු බඩු වල අපි මේක තියෙනවා මේක කොට ඔක්කොම ගණන් පෙන්නන්න ගියේ නෑනේ අයියා. ඒකෙක් ගණන් ඔක්කොම පෙන්නන්න ගියොත් එහෙම ආයෙ ඉතින් එන්න වෙන්නේ නැහැ ගෙදර. දැන් ඉතින් ඩුබායි වල ඉන්න කෙනෙක්ට හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්. හරිද? අන්න එහෙම තැනක් තමයි MMI නෙවෙයි. දැන් ඔළුවේ දිල MMI. දැන් ඔළුවේ දින MMI විතරයි දින්නේ. මේ හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ ඩේ ටු ඩේ කියන්නේ. ගෙදරට කාගෝයක් වගේ කියන්නේ දානවනන්නේ කාගෝයක් දානවනම් සුපිරි ප්ලේස් එක තමයි. ඉතින් ඔක්කොම එක සුපිරිම ප්ලේස් එක. ඔක්කොම එක තැනකින් ගන්න පුළුවන්. නෑ කියලා දෙයක් නෑ. ඉලෙක්ට්‍රොනික බඩු අනම්මන හැමදේම තියෙනවා. දැන් අද දවස මාර්තු 24 නේ? මාර්තු 24 හරිද? දැන් මේ රාමදාන් කාලේනේ. සාමාන්‍යයෙන් රාමදාන් කාලේ ට්‍රැෆික් එක කොහොමද? පාරෙම මේ වාහනේ යන නිසා මේ කාලේ අවුලන්නේ නැහැ. සාමාන්‍ය රාමදාන් එක නැත්තම් මේ රෝඩ් එකේ යන්න බෑ. අපි කොහෙටද ආවේ දැන්? දවසේ අවසාන ෂෝ එකට සුරපුරයට ආවේ MMI එකට. ස්පිනිස් එක මෙතන අන්න MMI එක ඔස්සේ
මම සාමාන්‍යයෙන් පොඩි ක්ලිප් එකක් අරන් ඔයාලට පෙන්නන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මම බලා ගන්නවා. නේ MMI මොකද අපි මේකට කිව්වේ බරපතලම තැන කියලා දිනේ මොකද කිව්වේ ඉස්සලා MMI shopping එකේ පාරත් ඉවර කරා. ඉතින් අපි හැම shopping එකක්ම ඉවර කරලා දැන් ගෙදර බලා ගමනේ යහ. ඉතින් අද vlog එකත් ඉවරයි. මොකක් හරි අයිඩියා එකක් ඕකරන්න එන්න ඇති කියලා හිතනවා. ඩුබායි ලංකාවේ ඉන්න අය ඩුබායි වල මේ දේ මේ වගේ කියලා දැනගන්න ඇති. ඩුබායි වල මේ බඩු අඩුවට ටිකක් ගන්න කෙනෙක් හොයනවා නම් ඒ වගේ තැනක් ගැන අයිඩියා එකක් එන්න ඇති. ඉතින් මම හිතනවා ඉතින් ඒක උදව්වක් වෙයි කියලා මේ වීඩියෝ එක. කියදින මෙච්චරයි. channel එක subscribe කරලා අලුත් vlogs ටිකක් වැටෙයි. සෙට්ටල ඉන්න එන. ජය වේවා.